හායි ඔන්න මං ආව නත්තලෙන් පස්සේ බ්‍රෙඩ් රෝල්ස් හදන්න. මුලින්ම පාන්පිටි කීපයක් අරන් වටේ වාටි කපලා තුනී කරගන්න. දැන් හදාගත්තු ඕනම මික්ස් එකක් බෙදලා තියන්න. ඊට පස්සේ රෝල් කරගන්න. රෝල් කරගන්න කලින් වටේ දාරෙට බිත්තර සාරු හරි වතුර හරි ගන්න. එතකොට හොඳට ඇලවෙනවා. ටන් දෙපැත්තත් ඇලව ගන්න. දැන් බිත්තර සාරු වල දවටන්න. හොඳට දවටන්න ඕනේ. මෙතන මං බිස්කට් කුඩු වෙනුවට ගත්තේ ක්‍රීම් ක්‍රැකර් 2-3ක් කුඩු කරලා. ක්‍රීම් ක්‍රැකර් කුඩු වල දවටලා බදිනකොට බිස්කට් කුඩු දවටලා බදිනවට වඩා රස වෙනස්. පුදුම ක්‍රිස්පි ගතියක් එන්නේ. try කරලා බලන්න අනිවාර්යෙන්. ඊළඟට ඉතින් ගැඹුරු තෙලේ බදින්න. බදින ගමන් මාවත් subscribe කරන්න, follow කරන්න. එහෙනම් නත්තලෙන් පස්සෙත් රසට කන්න. Okay, see you bye. තවත් ලේසි රසවත් රෙසිපි එකතු වෙන්න මාව subscribe කරන්න.